ජපන් වීසා පරක්කු වෙයි. ඉතින් ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේක. ඒ කියන්නේ වීසා එක ඇප්ලයි කරන්න ඩොකියුමන්ට්ස් ඉමිග්‍රේෂන් එකට බාර දීලා අවුරුද්දක් විතර වෙනවා. තාම වීසා එක නෑනේ. ඒක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මුලින්ම බලමු මෙතනදී අපි දන්නවා ලංකාවේ ඉඳන් ජපානයට එන්න ඇප්ලයි කරන්න පුළුවන් වීසා වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් මේ වීසා වලින් අපිට මුලින්ම අඩු කාලයකින් ලබා ගන්න පුළුවන් වීසා එක තමයි විසිට් වීසා එක. ඉතින් මේ විසිට් වීසා එක ඔයාලා ඩොකියුමන්ට් හරියට ඉදිරිපත් කරලා තිබුණොත් ඔයාලට සතියකට අඩු කාලයකින් දවස් 5-7 අතර කාලයකදී වීසා එක ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලේ මොකක් හරි ඩොකියුමන්ට් ප්‍රශ්නයක් තිබුණොත් ටිකක් කල් යන්න පුළුවන්. නැත්නම් අඩුම කාලයකින් මේ ලබා ගන්න පුළුවන් වීසා එක තමයි විසිට් වීසා එක කියන්නේ. ඊළඟ වීසා එක තමයි ස්ටුඩන්ට් වීසා එක. ඉතින් අපි දන්නවා ජපන් ලැන්ග්වේජ් ස්කූල් වල අවුරුද්දට 3 පාරක් තමයි ඉන්ටේක් තියෙන්නේ. ඒ කියන්නේ ඒප්‍රිල් ඉන්ටේක් එක, ජුලයි ඉන්ටේක් එක, ඔක්තෝබර් ඉන්ටේක් එක. ඉතින් මේ ඉන්ටේක් වලට අදාළව ඉමිග්‍රේෂන් එකත් මේ ගැන දන්න හින්දා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා මාස 2ක් වගේ ඇතුළත ස්ටුඩන්ට් වීසා රිසල්ට් එක ඉක්මනින්ම එනවා. ඉතින් ඊළඟට තමයි වර්ක් වීසා තියෙන්නේ. ඉතින් වර්ක් වීසා කිව්වම අපි දන්නවා ඉන්ජිනියර් ස්පෙෂලිස්ට් වීසා එක තියෙනවා. ඊට පස්සේ SSW වීසා ඒ විදිහට තියෙනවා. ඊළඟට බිස්නස් වීසා එක වෙනම වීසා, ඊළඟට කම්පැනි වීසා තියෙනවා, ඉන්ටර් ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසා වගේ වීසා වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලගේ වීසා එක පරක්කු වෙන්න බලපාන කරුණු කීපයක්ම තියෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයාලා ලෝයර් කෙනෙක් කරා වගේ වීසා එක ඇප්ලයි කරනකොට ඔයාලා ඩොකියුමන්ට්ස් ඔක්කොම සබ්මිට් කරත් ලෝයර් හරහා සමහර ලෝයර්ස්ලා ඉන්නවා ඩොකියුමන්ට් කීපයක් එකට එකතු කරලා තමයි ඉමිග්‍රේෂන් එකට යාම ගිහිල්ලා දෙනවා. එතකොට එතනදී පොඩි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඇප්ලයි කරන ඩොකියුමන්ට්ස් වල මොනවා හරි අඩුපාඩු තිබ්බොත් ඒ අඩුපාඩු ආයේ සම්පූර්ණ කරන්න කියලා ආයේ එක එක ඩොකියුමන්ට්ස් ඉල්ලන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකෙන්. එතකොට ආයේ ලෝයර් ඔයාලා මාර්ගෙන් ඒ ඩොකියුමන්ට් අරගෙන ආයේ ඒවා යවනවා. එතකොට සමහර ඒවා ලෝයර්ම ඩොකියුමන්ට් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකත් ඔයාගේ වීසා එක පරක්කු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ජපානයේ රටවල් 100 ගානක විතර වීසා ඇප්ලිකේෂන් එනවා. ඉතින් එතකොට ගොඩාක් එන්න ඇප්ලිකේෂන් වැඩි. හැබැයි ගොඩක් ඉමිග්‍රේෂන් එකේ වැඩ කරන අය වැඩිවීමක් වෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ඉතින් අර එන වීසා ප්‍රමාණය, වීසා ඇප්ලිකේෂන් ගොඩාක් වැඩිවීම නිසාත් මේ වීසා එක පරක්කු වෙන්න පුළුවන්. ඒකම ඔයාලගේ වීසා එක එන්න පරක්කු වෙන්න තව හේතුවක් වෙන්න පුළුවන් ජපානයේ දැන් තියෙන වර්තමාන තත්ත්වය. ඉතින් ගොඩාක් විදේශිකයෝ මේ වීසා ඇප්ලිකේෂන් එවන නිසා ගොඩාක් වෙලාවට හොඳට හොයලා බලලා ඩොකියුමන්ට්ස් ගැන හොඳට හොයලා බලලා තමයි දැන් වීසා එක ඉෂුව කරන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි දීලා තියෙන ඩොකියුමන්ට් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒ අඩුපාඩු හින්දා අපේ වීසා එක පරක්කු වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊළඟට ඔයාලගේ වීසා එක පරක්කු වෙන තවත් හේතුවක් වෙන්න පුළුවන්. ඔයා ඇප්ලයි කරලා තියෙන වීසා එකට අදාළ ඩොකියුමන්ට්ස් නෙමෙයි දීලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකත් ඔයාගේ වීසා එක පරක්කු වෙන්න පුළුවන්. ඒ වගේම මේ හේතුව වීසා එක රිජෙක්ට් වෙන්නත් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඇප්ලයි කරන වීසා එකට අදාළ සර්ටිෆිකේට්ස් නෙමෙයි ඔයා දීලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකත් ඔයාගේ වීසා එක පරක්කු වෙන්න ඒ වගේම රිජෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මගෙන් මේ වීසා පරක්කුයි කියන අය අහන දෙයක් තමයි සමහර අය මට ස්ලිප් එකක් එවලා කියනවා මේ වීසා එක දැන් මාස 6ක් ඇතුළත එනවා කිව්වා තාම නෑ අවුරුද්දයි මාස 2යි ඒ විදිහට කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ මාස 6 කියන එක ඔයාලට කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා ඇප්ලයි කරන ලෝයර් හරි නැත්නම් ඒජන්සියේ ඇප්ලයි කරපු කෙනා හරි තමයි කියන්නේ මෙහෙම මාස 6ක් ඇතුළත එයි කියලා. ඉතින් එයාලා කියන්නේ ඉමිග්‍රේෂන් එක එයාලට කියන එක. ගොඩක් වෙලාවට මාස 3ත් 6ත් අතර ප්‍රමාණයක් වීසා එකක් ගන්න යන්නේ කියලා ඉමිග්‍රේෂන් එකෙන් කියනවා. හැබැයි ඉතින් මාස 6 නෙමෙයි මාස 9 අවුරුදු එකමාර යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා කවුරු කොහොම කිව්වත් ඒ කියන්නේ මොන ලෝයර් කෙනෙක් මාර්ගෙන් කොහොම ඇප්ලයි කරත් කොයි විදියට කිව්වත් අන්තිමට ඒ කියන්නේ හැමදේම තීරණය වෙන්නේ ඉමිග්‍රේෂන් එක මත. ඒ හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න. ඉතින් මාස 6ක් යනවා කියලා ඔයාලට කියන්නේත් ඒ ඉමිග්‍රේෂන් එක කියපු දේනේ ඇප්ලයි කරපු කෙනා ඔයාලට කියන්නේ. ඉතින් ඉමිග්‍රේෂන් එකේ රිසල්ට් එක එනකන් එයාටත් බලන් ඉන්න වෙනවා ඒ වගේම ඔයාලටත්. ඒක නිසා ඔයාලා වීසා ඇප්ලයි කරපු කෙනාට ඒකට කරන්න දෙයක් නැහැ. මාස 6ක් යනවා කියලා අවුරුද්දක් ගියා කියලා එයාට කරන්න දෙයක් නැහැ.
මොකද ඉමිග්‍රේෂන් එකෙන් රිසල්ට් එක දෙනකන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. වගේම තමයි ඔයාලට වීසා එක ඇප්ලයි කරාට පස්සේ ලැබෙන ස්ලිප් එකේ රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා. ඒ රෙෆරන්ස් නම්බර් එකෙන් කෝල් කරලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික ගැන වීසා එක ගැන චෙක් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අර අවුරුද්දක් විතර වීසා පරක්කුයි කියපු කට්ටිය ගොඩක් අය චෙක් කරගෙන තිබ්බා. එතකොට ප්‍රොසෙසින් කියලා කියනවලු. ඉතින් එහෙමනම් අපිට වීසා එක ලැබෙනකන් බලාගෙන ඉන්න වෙනවා. අවුරුදු එකමාර කොච්චර කල් ගියත් ඒක බලන් ඉන්න වෙනවා. මොකද අන්තිම තීරණේ ඉමිග්‍රේෂන් එකේ තීරණේ. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. ඉතින් වීසා පරක්කු ඇයි කියලා අහන අයට කියන්න තියෙන්නේ ඔය ටික තමයි මට. එහෙනම් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. ඔයාලා හැමෝටම එහෙනම් බයි බයි. sayonara.